तर මේ ගානේ පුට්සයිල කතාව ළමයින්ට තේරෙනවනේ ඔය ආනත්තලේ මෙහෙම කියලා අංකේ. ඊළඟට එක රෝදයක් මෙහෙම. අනිත් රෝදෙ මෙහෙම. කියන ගමු. අපිට කියනවා මේ කොහොමද මේකට පළවෙනි මේ ගාන කියුමෙන් පස්සේ තේරෙන හොඳට මේ අනත්තලේ අනත්තලේ අල්ෆබෙට් අපිට ඉඳී මේ යටින් ඉන්න රෝදේ මැද ඒ උඩින් ඉන්න රෝදේ මැද B උඩින් ඉන්න ඉස්සර රෝදේ යටින් ඉන්න පස්ස රෝදේ කියලා තේරෙනවා ඕනේ. ඒවා කුණ විශාලයි. ඒතකොට ඉස්සර රෝදේ බ්‍රේක් කියවම පස්සේ මුලින් මෙතන කරසන බලයක් හට ගන්නවා කියලා ගන්න පුළුවන් අපිට F කියලා. මෙතන අපලම් ප්‍රතික්‍රියාවක් තියෙනවා R කියන ගන්න පුළුවන් මේ මුල් අවස්ථාවේ. මේක ලම්බයි. එතකොට බ්‍රේක් ගන්න ඉස්සරහට විතරක් නිසා ළමයි ඔයගොල්ලෝගේ පස්ස රෝදේ නිකන් නියුට්‍රල් එකේ තියෙන්නේ. එයා කිසිම නාල්කයින කැමැත්තකුත් නැහැ නියුට්‍රල්. මේ කිසිම දර්ශන බලයක් නැහැ. හැබැයි එතනදී අපලම් ප්‍රතික්‍රියාවක් තියෙනවා තමයි කපුල. T මේක ලම්බයි තමයි. ඊට කියන්නේ ගානේ දැන් ඔයගොල්ලෝ කියන දුරතාව අපිට මොකද අල්ලගන්න පුළුවන්. ගානේ කියන්නේ මේ බයිසිකලේ මිනිස්යාගේ ස්කන්ධ කේන්ද්‍රය තියෙනවලු මේ AB ආකාර රේඛාව ඕනම. AB ආකාර රේඛාවට මේ රේඛාවට ඉහළින් කොච්චරද x විනාඩ. අපිට කියන මේ බයිසිකලේ රෝදේ අර යාන්නේ. එහෙනම් මේකත් ආර මේකත් ආර. මේ මට්ටමේ සිට x විනාඩ උසකින් කිව්වත් එකයි මෙතන ගන්න සම්බන්ධිත භාගය. එච්චසේ කුවත් එක දෙක තේරෙනවා. මෙතන සිට අපි මම මෙතන මේ හරියින් කියලා තියෙන අවුලක් නැහැ හරි වැරද්දක් නැහැ. ඒ ඉතින් මේ තරමාට මෙහෙම වෙන්නත් පුළුවන්. ගානට මෙතන වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ හරි. ගානට මේ දෙක හරයන්නත් පුළුවන්. මෙහෙම වෙන්නත් පුළුවන්. මෙහෙම වෙන්නත් පුළුවන්. මම ලේසියට ගත්තොම මේ දෙක අතර පරස්පරය නැතොත් මොකද? සමාන්තර රේඛා දෙක අතර පරස්පරය තමයි කොහොමද? x වෙනවා. දැන් ඔයගොල්ලෝ ගන්න තියෙනවා. මේ පරස්පරය මොකද්ද? x වෙනවා. එන සම්පූර්ණ මේ පරතරයට ලඟ වෙන්න පුළුවන් කවුද? H කේස්. ඒකම. හරි. ඒක ස්කන්ධ කේන්ද්‍රයේ තියෙන මේ මට්ටමේ කොහේ හරි. සහ අපිට කියන මොකද්ද? A සිට මොකද්ද? A මෙතනනේ. ඒතර ඔය කියන්නේ මේ පැත්තට A රිට D දුරක් ගියන් පස්සේ. අපිට කියද මේ කේන්ද්‍ර දෙක අතර දුර කොච්චරද? 2යි. අනිවාර්ය රෝධ දෙකදී කැපෙන්නේ නැහනේ. ඒතර මෙතන තමයි කවුද? මේ ටික A මේ ටිකත් A. එහෙනම් A රිට D කොහොම කරන් තේරෙනවනේ. ඔය පුට්සන් ස්කන්ධ කේන්ද්‍රයේ දල වශයෙන් මේ ටික මම පොඩ්ඩක් කරනවා. දැන් මේක දල වශයෙන් ස්කන්ධ කේන්ද්‍රයේ මෙතන සිට මෙන්න හදාගෙන ගියාම මෙන්න මේ පරතරය තමයි කවුද? මේ පරතරය කවුද? A&D කියලා තේරෙනවා. දැන් පුට්සයක ස්කන්ධ කේන්ද්‍රය තියෙන මෙතන 1G කියලා. දැක්කද? ඔන්න ඔයගොල්ලෝට යනවා. මේක මධ්‍ය රේඛා හරි. මේ මෙන්න මේ රේඛාව මෙතන අතර පරතරය කොච්චරයි? සිම්පල් A. හරි. දැන් පුට්සයක බ්‍රේක් එක ගොඩාක් ඔහම ඉන්නවනේ. හෙලනව නැද්ද? නැහැ. ඒතර පුට්සයක ඔහම ඉන්නවා කියන්නේ මෙතන සීමාකාර සමතුලිතය වෙන්නත් පුළුවන්ද නැවෙන්නත් පුළුවන්ද? වෙන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන්. සමතුලිත වෙන්න කියලා තේරුම් ගන්න සීමාකාර වෙන්න පුළුවන්. සීමාකාරී නම් කවුද? f සමාන μr. සීමාකාර නැතුව සමතුලිත නම් f කුඩායි μr. අපිට දන්නේ නැහැ මොකද්ද කියලා නම් පොදුවේ ගන්න පුළුවන් එකම නිගමනය මොකද්ද? f කුඩාව සමාන කවුද? μr. අන්න අසමානතාවයට මුල පුරවන තැන. තේරුණා? now ඔයගොල්ලන්ට අසමානතාවන ගැටල මුලින්ම අහන්නේ. ඒ අසමානතාවට ප්‍රවේශ ගන්න ඕනේ. මෙතන ප්‍රශ්නේ. ඒකට ප්‍රවේශ කරන උතන ප්ලග් කරන්න කවුරුද? F සහ R. මේ F සහ R වා ගන්න ඕගොල්ලෝ සමීකරණ සුසු පරිදි යොදා ගන්න ඕනේ. මොකද සමතුලිත යන පද්ධතිය. නම් පද්ධතිය සමතුලිත නම් ඕන ලක්ෂයකට පූර්ව විජයක් ශුන්‍යයි සහ ඕන දිශාවට බලන විජයක් ශුන්‍යයි. ඒතකොට වාට රෝධ මේක. දැන් මේකේ ආවට කියන ඔයගොල්ලෝ සමීකරණ අපි දන්නවා සමීකරණ 60 උඩ දාන්න එපා. තේරුම් ගන්න. මේකේ බර අපි ගන්නට අපි ඒතර බර ක්‍රියා කරන්නේ ඉතින් මම අන්දර මෙහෙම වරද්දක් ගන්න එපා. මම දන්නේ මේක හරිද කියලා. හරි. මම කොහොමද අන්දර බර ක්‍රියා කරන රේඛාව. සමහරට මේ රේඛාව මෙතන යන්න පුළුවන්. මෙහෙ යන්න පුළුවන්. දන්නේ මම ගන්න පොදුවේ මේක W. හැබැයි මේ රේඛාව මෙන්න මේ කොන කොච්චරද? 90 වෙන ඇල්ෆා. එහෙනම් මෙන්න මේ මොකද මේකත් මම ගත්තේ මේ තරේ ලබ රේඛාව මේකත්. හරි? එහෙනම් මේ කොනේ කවුද? ඇල්ෆා කියලා ගන්න තියෙනවා. හරි? તો ලේසි වැඩේම තමයි මෙන්න එහෙම. මේක බල කියන්නේ ඒ R සහ F ගන්න. ලේසි
මෙන්න මේ අතර බලවල විදියක් ඉස්සුන්න කරගන්න. එතන මොකෝ මේ R එකෙන් නෑ මේ C එකෙන් ඉන්න මෙන්න W වලින් පරස්පර කරගොත් F එක. ඒක පහසු. තිරස් ගන්න එපා. ඒක වෙන්නේ කොහොමද? කරවරයක් නෑ. දැන් F ගන්න ඉවරයි. දැන් ඔයගොල්ලෝ කවුද ඕනේ? R ගන්න ඕනේ. R ගන්න ලේසි පරිමාද? පද්ධතියේ සමතුලිත සලකා මෙන්න මේ ලක්ෂයට අගුරු කරා. මම මෙතන නමක් දෙනවා. ABC කියලා. එතන තමයි D. පද්ධතියේ සමතුලිත කරලා D වට නැත්නම් තුෂාර අගුරු කවුද එන්නේ නැත්නම්? මේ P එන්නේ මේ F එන්නේ නැහැ. ලකවාසි. තකස් කරලා කවුද? R. ඒක දකින්න. හරි. දැන් මෙතනින් ගන්න කෝණ අර ඔයගොල්ලෝ හොයාගන්නකෝ. F කලින් විතර හොයාගන්න. F නේ R කලින් විතර හොයාගන්න F බලමු. W side මාත්‍රේ මත තලයට සමාන්තර වල විදිහට කිසුන කරපු ගමන් මට එනවා මේක. මොකද මෙයා එන්නේ F වෙනවා W cos කියන side. සෝන ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කරන්නේ C වට පාසු C වටා ගෝරේ සුන්දර කරනකොට හරය සම්බන්ධව මෙයාගේ ගුණාකාරයක් න්‍යායෙන් හරි ඔන්න C වටා කෝරණ ගන්නකොට ඒතර C වටා කෝරණ ගන්නකොට මේ P එන්නේ මේ F එන්නේ හරි බලන්න බලපෑම ලක්වන කවුද? මේ W වෙනවා. මේ R වෙනවා. ඔය දෙක එනවනේ. හරි. මම C වට කෝරු ගන්න හොඳ බලන්න. ඉස්සරහ මම R ගෙකුණු. මැදින් මෙතන පොච්චයි. දෙකයි. මම ගන්න මේ පැත්තට කෝරු නිසා වෙන මොකක්ද එනවට? ඍණ 2A R. ඒක R. ආව W. දැන් C කියන්නේ මෙතනනේ. C මෙතන ඉන්නේ. W කොහෙන් ගියත් මම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මම මෙන්න බැලුවා. කොහොමද? W की स्टार्ट से मतलब अरे W का तो पढ़ते हैं W का तो मैं करूँ क्या करने W cos alpha अरे W मेरा करूँ क्या करने W sin alpha अरे W हम पढ़ते हैं करूँ पास से then we W इन्वॉल्व क्या इन्वॉल्व क्या आवाज़ पर then क्या इन्वॉल्व देखा यावाश දැන් මොකද ඕනේ මොකක්ද දෙන්නේ මෙයාගේ වෙන කූර්ණය අපේ දුර මොකද්ද ඒරෙන් මොකද ඍණ A ඍණ D W cos මේ දුර කොච්චරයි මේ දුර කොච්චරයි W cos ගන්න හරිද මේ දුර කොච්චරයි H Bicara kau double sign apa? Dekat mana dua orang? Gua masa ada kau distance belum? Dekat. W. Oh, berarti H W sin alpha sama mana kau? Dua. Eh? Kau ni? Ayo. Baik. Kita nak apa? Belum kan? Terang terang kau tu kan? R sama mana? sin alpha W බෙදීම 2යි කියලා R මොන R උසාව. එහෙනම් අපි දැන් දෙක F ආගත්තා R ආගත්තා. දැන් මේ තොරතුර මෙතනට මේ තොරතුර මෙතනට ප්ලග් කරලා බලන්න අසමානතා ස්ටාර්ට් එක අරගෙන ගණිත වාස්තු පුදුරන්න පුළුවන් වෙනවා බලමු දැක
ඕන්න ගත්ත එක වරද්දගත්තොත් අනාතයි ඕන. දැන් අපි කිව්වේ ඉස්මුත් හොයාගත්ත අලුත් හොයාගත්ත. අපේ ගන්න අසමානතාවයක් ගහන්නේ. පිළිතුරක් අසමානතාවයක්. ඒක අපි දන්න මේ බයිසිකල් හැල්ලෙන්නේ නැති නිසා බයිසිකලේ ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රිය R හැල්ලෙන්නේ නැති නිසා F කුඩා හා සමාන QR කියලා වෙන්න ඕනේ කියලා අපි දන්නවා. මේ තර්කය හරි. හරි. එහෙනම් මෙතන තමයි අසමානතාව පටන් ගන්න මොකද්ද? කිව්වේ F දාන්න බෑද කවුද? W sin alpha. කුඩා සමාන mu R දාන්න බෑද කවුද? A වෙන D cos alpha වෙන H sin alpha W බෙදලා දෙකයි. දැන් ඔය මෙතෙන් කරා හරිනේ මෙතෙන් සුළු කරලා tan alpha ට සමානතාවය ගන්න පුළුවන්. දැන් තේරෙනවද? දැන් මේක W අවශ්‍ය වෙනවා. W අවශ්‍ය කරලා tan හදන්න ඕන නිසා ඔක්කොම sin cos වලින් බෙදුවොත් මොකක්ද වෙන්නේ? tan alpha දැන් තේරෙනවද? කුඩාව සමානයි mu A වෙන D වෙන H tan alpha. දෙකයි තුනම මෙහෙට ගන්න. දැක. හරි? ඒතර මේක සමවත් වෙන අපිට tan alpha නසමාතාවනේ. අර tan පාට ගුණගතොත් එන මට මොකද? දෙක සම වෙනවා බොහොම සමනවා. දෙකයි A දන mu H tan alpha. mu R සමානයි කුඩා වුණා. ඒ එරෙදි. දැක. වැඩි එන්නේ නැහැ. එහෙනම් මෙතන කියන අපිට මොකද? ඔය කියන මතන්දරේ. දැන් මෙතනින් ගන්න පුළුවන් අපිට මොකද? නැවත මෙතනින් tan alpha ඊළඟේ කුඩා හෝ සමානයි mu A ඍණ D බෙදීම 2a ධන UH කියලා. මේක වෙනවා අපිට මොකද්ද? alpha කුඩා සමානයි tan ප්‍රතිලෝම mu A ඍණ D බෙදීම 2a ධන H දැක්ක අප ප්‍රවේශයක් ගත්ත අතනින් බල සමතුලිත නිසා වැටෙන්නේ නැහැ සීමාකාරී නෙවෙයි අසමානතාවයෙන් ගියා සමාන නෙවෙයි අපිට ඊළඟට කියනවා mu කුඩායිලු A බෙදීමට වඩා මෙහෙමනම් මේ පාපදියේ පිටිපස්ස රෝදර බ්‍රේක් යෙදුවොත් තිරංග යෙදුවොත් පැද යන්නාට මේ සිරස්තලයේ કોઈ පාපදිය ඇතුළු මගියා චලන වෙනකොට තියෙන්න පුළුවන් වැඩි මාන තියහන ඔය අනතරයට. ඒතර මේක මම අවස්ථා 6කට කඩනවා. එකක් අපිට ගන්න පුළුවන් මුල් අවස්ථාව ආනත්තලය normal ඇලයක් තියෙනවා අපිට මේ වගේ කියලා අවශ්‍යයි. ඇලෙ වැඩිත් නෑ අඩුත් නෑ. පාපදිය හොම තියෙනවා. මම ගන්න පාපදිය මේ ඉස්සරහ හොදි. මේ පිටිපස්ස. දලවශ. දැන් කිව්වේ ඉස්තු සාරාට අලුත් සාරාට අපේ අසමානතාවය දැන් කිව්වේ ඉස්තු තොර මේක තමයි අපේ පිටිපස්ස රෝදයේ කේන්ද්‍රය A මේක තමයි ඉස්සරහ රෝදයේ කේන්ද්‍රය B මම සැලකුවා මෙතන අපේ මේ ස්පර්ශ ලක්ෂ්‍ය C කියලා මෙතන D කියලා. එතකොට මේ අවස්ථාවේ මම කියව මෙහෙම පාපැදියේ මෙතන තියෙන අබ්ලම් ප්‍රතික්‍රියාව මම ගන්නම් P කියලා. ඒතර යොදලා තියෙන පස්සේ රෝදර නිසා බ්‍රේක් මෙතන විතරක් ඝර්ෂණ බලයක් හට ගන්න මම ගන්නම්
F1 කියලා. එතකොට මෙතන ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. හේතුව එයාට ඉස්සරහට බ්‍රේක් වදලා නැහැ. සහ මගේ මුල් අවස්ථාව ගන්න මම හිතන මෙහෙම. මේ පාපැතිය මෙහෙම තියෙනකොට මේ ආනත්තලය හිතමු ආනතිය අපි කමු එක. මොකද තීට කියලා. තීට ආනතියෙන් තියෙනවා. තීට වන්න ආනතියෙන් කිව්වා. තීට වන්න ආනතියෙන් වගේ තියෙනවා. මේ ඉස්සරහවදේ තලයේ ගෑවෙනවා ගෑවි. කියන්නේ මේක බයිසිකලියම් මේ පැත්තට පෙරලෙන වගේ ඔන්න වෙන දින අවස්ථාව. ඒතකොට මේ අවස්ථාවේදී ඒ අවස්ථාව කොහොම මම ගන්න ඒකට තව අවස්ථා දෙකක්. මීටරට පොඩ්ඩක් ස්ලෝප් වැඩි කරලා ආනත්තලේ ඒක මෙහෙම පොඩ්ඩක් ස්ලෝප් වැඩි කරලා ඔහොම තා ස්ලෝප් වැඩි කරලා ඉඳ ගන්නකම්. කියන වැටෙන්න ඕන වෙන අවස්ථා මම තුනක් සලකනවා. මේ තුනේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒකයි මම කියනවා. මෙතනත් තාම ඝර්ෂණ බල F1. අපලන් ප්‍රතික්‍රියා pre p ආදලෙස. මෙතන තාම cc dt. දැන් මේ අවස්ථා තුනේ වෙනස මෙච්චරයි. මේක එතකොට ගන්න θ2 θ කියලා. මේක ගන්න θ2. රෝගොන තේරෙන පැහැදිලිම කාරණේ θ වැඩි θ2 θ අඩු θ1. ඒතර නෝමල් ආනත ටිකක් මධ්‍ය වැඩි ආනත වගේ. ඒතර කතන්දරේ මේක. අපි දැන් බයිසිකල් ස්කන්ධ කේන්ද්‍රයේ තියෙන්නේ බයිසිකල් මගේ ඇතුළු කට්ටියගේ කොහොමද මේ හරිය සහ මේ මුල් අවස්ථාව මගේ මේක 1 මේක 2 අවස්ථාව මේක 3 අවස්ථාව මුල් අවස්ථාවේ ස්කන්ධ කේන්ද්‍ර ක්‍රියා ලක්ෂ්‍ය මේ සීට මේ පැත්තේ. ඒක හොඳයි බර ක්‍රියා කරන. බර බයිසිකලේ සම්පූර්ණ කතන්දරේ W කෙනෙක්. ඊළඟ අවස්ථාවේ ඒ ස්කන්ධ කේන්ද්‍රය යනවා කෙලෙම C. ඊළඟ අවස්ථාවේ ඔයගොල්ලෝ තේරෙනවා මම මොකද්ද කරන්න හදන්නේ කියලා. ස්කන්ධ කේන්ද්‍රය යනවා සීට අනිත් පැත්තේ. මේ කොළ පාටින් ගහලා තියෙන රේඛාව උඩ සිරස් රේඛාව ඔයගොල්ලන්ට තේරෙනවා. ඒතර මෙහෙම මම කියනවා මම හිතන්නේ මෙහෙම පිටින්න පුළුවන්. මෙහෙම පිටින්න පුළුවන් මෙහෙම පිටින්න පුළුවන් කියලා හිතනවා. මුල් අවස්ථා තුන. ඒතර ඔහොම ප්‍රශ්නේ මම මෙහෙම පිටින්න පුළුවන් හිතුවා. හැබැයි මට මේක දීලා තියෙනවා. ප්‍රශ්නේ ඔහොම පිටිනවද නැද්ද කියන්නේ. තාත්ම උපකල්පනයක් ගන්නවා. මේ අවස්ථා තුනේම C වල ඉන්නේ සීමාකාරී ඝර්ෂණ. ඒ අවස්ථාවක හිතුවොත් එහෙනම් අපිට ගන්න පුළුවන් මොකද්ද? මේ F1 සහ P ගේ සම්ප්‍රයුක්ත කියන්නේ ඒක මෙතන සම්බන්ධය පාවිච්චි කරන්න පුළුවන් මොකද F1 සමානයි ඝර්ෂණ සම්පූර්ණ mu mu P කියලා. එතකොට ඝර්ෂණ කෝණේ ලැම්ඩා නම් එතන mu කියන්නේ tan ලැම්ඩා. ඝර්ෂණ කෝණේ ලැම්ඩා වුණා tan ලැම්ඩා සම mu කියලා අපිට ගන්නත් පුළුවන්. එතකොට දැන් මේ පද්ධතිය ගත්තොත් මේ අවස්ථාවේ මේක සම්පූර්ණ සලකුව මේක සමතුලිත වෙලා තියෙන බල තුනකින්. දැන් බල තුනකේ සමතුලිත වෙනවා නම් බල තුනම එක ලක්ෂයක් හරහා ක්‍රියා කරන්න ඕන. නමුත් මෙතන එක තියෙනවද? මේ බල දෙක යන මේ ලක්ෂය හරහා මේ බල යන මේ බල දෙක යන මේ ලක්ෂය හරහා ඒ ලක්ෂය හරහා මෙයා යන්නේ. එහෙනම් මේක සමතුලිත අවස්ථාවක් නෙවෙයි. නැතොත් ඔයගොල්ලෝ තේරෙනවා C වට මේ පැත්තට තියෙන මොකද? කිසියම් ධන කූර්ණයක්. ඒ කියන්නේ මෙයා මෙහෙම ඉන්න කැමැත්තක් නැහැ මෙයා. මෙහෙට පෙරලෙන තමයි කැමැත්ත. නැතොත් මෙහෙම ඉන්න බෑ. එහෙනම් මෙහෙම බයිසිකලේ ඉන්නවා කියලා හිතුවට ඉන්න බෑ කියලා තේරෙනවා. මෙහෙම බයිසිකලේ ඉන්නවා කියලා හිතුවොත් බලමු. ඒතර ඒත් තියෙන්නේ මොකද? මෙතන බලයක් නැහැනේ. ගෑවෙන්න ඕන වෙන නිසා. ඒ කියන්නේ මෙතන ස්පර්ශ වෙලා නැහැ වගේ. මෙතන කතන්දරේ. ඒතර මෙතනත් මොකුත් නැහැ. එහෙනම් බල තුනක් යටතේ තමයි පද්ධතිය සමතුලිත වෙලා තියෙන්නේ F1 PW. මේක වෙන්න පුළුවන්. හරි? බල තුනම එකම ලක්ෂයක් කරා යනවා. මේක වෙන්න පුළුවන් අවස්ථා සමතුලිතයි ඉන්න පුළුවන්. නමුත් මෙයක් කියනවා. මේ කියන්නේ මොකද්ද? mu කියන්නේ tan lambda නේ. tan lambda කුඩාලු area d බෙදීම h ට වඩා. ඒ කියන්නේ මොකද්ද? අපි දන්නවා මෙන්න මේ ටික කවුද? area d. මේ ටික කවුද? h කලින් මතක ගන්න. එහෙනම් දැන් සීමාකාර සමතුලිත අවස්ථාවේ මෙතනත් ඉන්න නිසා c වල f1 සහ p ගේ සම්ප්‍රයුක්තයක් ඇවිල්ලා තියෙන මෙහෙටම. ඇයි මොකද W කියන්නේ සිරස් රේඛාව. සිරස් රේඛාවක ක්‍රියා කරන W. එහෙනම් අනිත් බල දෙක සම්ප්‍රයුක්තය සමාන හා ප්‍රතිවිරුද්ධ ඒ පැත්තට වෙන්න ඕනේ.
නැත්තම් බැලන්ස් වෙන්නේ නැහැ. එහෙනම් අබිලම් ප්‍රතික්‍රියා ඝර්ෂණ බලය සම්ප්‍රයුක්ත මෙය ඔස්සේ විය යුතුයි නැතොත් ඝර්ෂණ කෝණය මෙයම වෙලා. ඒකෙන් එනවා මොකද්ද අපිට? tan lambda හිමි එවන ඔරපුවනේ. අයියා එහෙම කියන්නේ. ඒකෙන් එනවා අපිට tan lambda සමය කියලා. සාබ tan lambda කියන්නේ සමග පාදේ a ඍණ d බෙදීම බද්ධ පාදේ h. tan lambda කියන්නේ mu සමාන a ඍණ d බෙදීම h කියලා. මේක වෙන්න පුළුවන්ද? අපිට කියලා තියෙනවා mu වගේ a ඍණ d බෙදීම h වඩා කුඩා කියලා. එහෙනම් මේක වෙන්න බෑ. නැතොත් මෙහෙම ඉන්නත් බෑ. ඉන්න පුළුවන් නැත්ත. ඉන්න පුළුවන් බයිහිර ඇත්ත. නමුත් දිවදින කොන්දේසි මත මෙහෙම ඉන්න බෑ. එහෙනම් මේක වෙන්න බෑ බයිහිර ඉන්න අවස්ථාව. අපි යම් මේකට ගිහින් ඒත් බල තුනකින් තමයි පදේ සමතුල වෙලා තියෙන්නේ. මෙතන බල නැහැ. මෙතන බල දෙකයි මේ සිරස් බලයයි. නමුත් මේ බල දෙකේ ක්‍රියාලක්ෂයේ c හරහා අනිත් බලයක් නැහැ. එහෙනම් මේව සමතුලිත වෙන්නත් බෑ. කතාව ඉවරයි. එහෙනම් ওই අවස්ථා තුනේදීම වෙන්න පුළුවන් අවස්ථා තුනක්. ওই තුන එකක්වත් බාහිර ඉන්න බෑ. අපි බලමු හතරවෙනි අවස්ථාව. මම 4 5 6 ගන්නේ යාන්තම් ස්පර්ශලා තියෙන d වලද. නැත්නම් d වල එතකොට ඝර්ෂණයක් ක්‍රියා කරන්න හේතුව පස්ස විතර තෙරින් යදලා තියෙන නිසා d වලදී කිසියම් ප්‍රතික්‍රියාවක් තියෙනවා. අපි බලමු. ඒත් ගන්න අවස්ථා තුනක්. මම කරන්නේ නැහැ. මාසෙදී හරි. අවස්ථා හතරම පොඩක් කොල වෙනස් කරගත්තා. මම හතර ගන්නවා ඒත් දලවාසි මේ වගේ ආනතියක් තියෙනවා. ආනතරේ දලවාසියෙන් අර වගේ ආනතිය. දලවාසියෙන් ටික පරි ආනතිය. ඒත් ගන්නවා θ1 වලදී වෙනවා වැඩි. මේ ආනතිය θ2 θ මේ ආනතිය θ2. හැබැයි d වලදී බයිසිකලේ ටච් වෙනවා. මේ පිළිවෙලම කොනක තියෙන මෙතන. හරි. එතකොට මම ගන්න අවස්ථාව ෆුට් සයිකලේ රෝල් දෙක කොහොමද තියෙනවා? එතන B, එතන A, එතන B, එතන A, මෙතන B, මෙතන A, මෙන්න අපේ C ලක්ෂය, D ලක්ෂය, D, C, D, C. එතන මෙතන දෙත් කලින් වගේම තියෙනවා අපිලම් ප්‍රතික්‍රියාව P ඝර්ෂණ බලය F1. දැන් මෙතන ප්‍රතික්‍රියාවක් තියෙනවා මම ගන්නවා R කියලා. එතන ප්‍රතික්‍රියාවක් තියෙනවා R, එතන ප්‍රතික්‍රියාවක් තියෙනවා P ඝර්ෂණ බලය F1. එතනත් E ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලය F1 අපිලම් ප්‍රතික්‍රියාව R. මේ අවස්ථා තුනෙත් කලින් වගේමයි අමුල් අවස්ථා ගන්නවා. අපි තුන් බයිසිකල් ස්කන්ධ කේන්ද්‍රය මේ හැරින් තියෙනවා. ස්කන්ධ කේන්ද්‍රය යනවා C ට මේ පැත්තේ. මේක සිරස් රේඛාව. ඊළඟ අවස්ථාවේ ස්කන්ධ කේන්ද්‍රය දල වශයෙන් මේ හැරියදී ඒ යනවා කෙලින්ම C එක. open මේක මේ හරහා මේක θ2 කෝණය. එතකොට
ඉස්සලා පෙන්නලා නැහැ එක. එතනදී බල ක්‍රියා කරන ලක්ෂ්‍ය එන්ටි ඒ කියන හැබැයි මේ පැත්තේ. බලමු මේ අවස්ථාවලින් කොහොමද අපිට බයිසිකලේ ඇත්තටම ඉන්නවා කියලා ගන්න පුළුවන් මේකත් එක්කලා කියලා. දැන් මෙහෙම ගත්තොත් මොකද කතන්දරේ? බල 1 2 3 4ක් තියෙනවා. ඕනේ බල 4ක් තියෙනවා සමතුලිත වෙන්න. ඒතර මේක කතන්දරේ මෙහෙම. මේ R එක දික් කරොත් මෙහෙට, මේ W එක දික් කරොත් මෙහෙට දෙක ක්‍රොස් වෙනවා තුන. එහෙනම් මේ F සහ F1 සහ P ගේ සම්ප්‍රයුක්තයත් මේ ඔස්සේ ආයතයි. එහෙනම් ඒ දෙකේ සම්ප්‍රයුක්තය මොන රෝස පාටි මේ දෙකේ සම්ප්‍රයුක්තය තල වශයෙන් මෙන්න මෙහෙම ගිහිලා තමයි සමතුලිත වෙන්න ඕනේ. මේ තියෙන කායද F1 සහ P ගේ සම්ප්‍රයුක්තය. ඒතර අපි දන්නවා මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය ඇවිල්ලා මෙන්න මේ කෝණය මේ ටික එරෙනදී මේ ටික H. මේ කෝණය අපි දුමු alpha කියලා. tan alpha කියන්නේ එරෙනදී බෙදුම H නේ. එතකොට සීමාකාරී අවස්ථාව අතර ඉන්නවා හේතුවොත් මෙන්න මේක තමයි ඝර්ෂණ කෝණය. එහෙනම් ඝර්ෂණ කෝණය tan නගය lambda මේ ඝර්ෂණ කෝණය tan නගය mu. එහෙනම් තේරෙනවා tan alpha ට වඩා tan lambda අඩුයි කියලා. tan alpha ට වඩා අඩුයි tan lambda. මේ තේරුම එරෙන d බෙදීම h ට වඩා අඩුයි mu. මේක දීලා තියෙනවා. ඒක තමයි ඉන්නේ නේ. ගත්තම හරි. එහෙනම් මෙහෙම වයිසල ඉන්න පුළුවන් කියලා තියෙනවා. නාදත් කිව්වොත් මේක ප්‍රතික්‍රියා මෙහෙම තියෙනවා. බර ක්‍රියා කරන එක මෙහෙම මෙතන ක්‍රොස් වෙනවා. ඒ ක්‍රොසින් පොයින්ට් එක හරහා සීමාකාර සමතුලිතතාවය මෙතන ඉන්නකොට මේ දෙකේ සම්ප්‍රයුක්තයක් යන්න ඕනේ ඒ ක්‍රොසින් පොයින්ට් එක කරා. එහෙනම් කිව්වොත් තේරෙනවා. මෙන්න මේ දිගේ D මේ දිගේ H. නම් මෙන්න මේ අනුපාත බලුවොත් මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය එනවා. ඒ කෝණය tan නගේ A D විදිහම H කියලා. ඒ tan නගට වඩා ඔයගොල්ලෝ තේරෙන පැහැදිලිවම සීමාකාරී අවස්ථාව නිසා මෙන්න මේ සම්ප්‍රයුක්තය මේ විලම්භ ප්‍රතික්‍රියා මේ සම්ප්‍රයුක්තය අතර කෝණය ඝර්ෂණ කෝණය tan lambda ගේ අගය මෙන්න මේ කෝණ tan නගට අඩුයි නැතොත් mu ට වඩා වැඩි A D විදිහම H. mu ට වඩා වැඩි A D විදිහම H. ඒ නිසා මෙහෙම ඉන්න පුළුවන් බයිසිකල්. අපි මේ අවස්ථාවේදී මොකෝ වෙන්නේ? මේ දෙක මේක මෙහෙම W දික් කරන ක්‍රොස් වෙන පොයින්ට් මේක සිරස් රේඛාව. එහෙනම් C හරහා යන නිසා මේ බරත් මෙන්න මේ දෙක සම්ප්‍රයුක්තයත් මේ හරහාම යවුතු. F1 සහ P ගේ F1 සහ P ගේ සම්ප්‍රයුක්ත මේ හරහා ගියොත් අපිට තේරෙනවා ඝර්ෂණ කෝණය මෙයා වෙනවා. එතකොට A ලෙන D බෙදීම H ට සමාන වෙනවා tan lambda නැතොත් නේ. මේක A ලෙන D මේක H. මේක A ලෙන D මේක H නිසා ඝර්ෂණ කෝණයේ tan නගයයි A ලෙන D බෙදීමේ සමාන වෙනවා. ඒ කියන්නේ A ලෙන D බෙදීම H සමාන mu ට. නමුත් ඒක වෙන්න බෑ මේක නිසා. එහෙනම් මේ හිටින්න බෑකුට් සයිඩ්. මෙතනට આવත් W ක්‍රියා කරන මෙහෙම ක්‍රියා රේඛා සිරස් මේ ක්‍රොස් වෙන පොයින්ට් එක මෙතන මේ ක්‍රොස් පොයින්ට් එක හරහා යන්න ඕනේ මේ P සහ F1 ගේ සම්ප්‍රයුක්තය. දැන් P සහ F1 ගේ සම්ප්‍රයුක්තය ගත්තොත් ඒ කියන්නේ මෙහෙම තුන. ඉතාලම පහසුවෙන් තේරෙනවා. මේක H මෙන්න මේ චුට්ට තමයි එරෙන්ඩි. එහෙනම් එරෙන්ඩි විදි මෙස්ට වඩා එම අවස්ථාවේ ඝර්ෂණ කෝණය මෙන්න මේක වැඩි කියලා. මොකද මේ කෝණයට වඩා පහසුවෙන්ම තේරෙන ඕන ළමයෙකුට මෙන්න මේ කෝණය අඩුයි කියලා. එතකොට මේ කෝණයට වඩා ඒ කියන්නේ එරෙන්ඩි ඒ කෝණය tan එකකට වඩා එරෙන්ඩි විදි මේ H tan එකකට වඩා වැඩි කියලා තියෙනවා tan lambda. එතකොට මේක පරස්පර මේකත් එක්ක. එහෙනම් මෙහෙම ඉන්නත් බෑ පුතේ. නාගත් කිව්වා. මේ අවස්ථාවේදී මේ දෙක කියන්නේ R ක්‍රියා කරන හැට W වෙන මෙහි. ඒතර A දෙක ක්‍රොසින් පොයින්ට් හරහා මේ දෙක සම්ප්‍රයුක්ත වෙනකොට මේක යනවා සිද්ධ වෙන්නේ. මෙහෙම මේ දෙකේ සම්ප්‍රයුක්තය සීමාකාරී අවස්ථාවේදී මෙතන. ඒතර එතනදී ඝර්ෂණ කෝණය මෙන්න මෙයා. එතකොට මෙන්න මෙයා කියලා කියන්නේ. එයාට වඩා මෙන්න මේ කෝණය අඩුයි. එතකොට මේ කෝණයට යන්නගේ ලැම්ඩා මේ කෝණයට යන්නගේ මියු. ඊට වඩා මේ කෝණයට යන්නගේ A & D විදිහම H අඩුයි. මේක වුණා කියන්නේ මේකට පටහැනි
ඒ නිසා මෙහෙම පුච්චලා හිටින්න බෑ. එහෙනම් පුච්චලා හිටින්න පුළුවන් එකම විදිය මේ අවස්ථා හයෙම මෙයා විතරයි. එතකොට මේ සරලව ගොත් මේ ස්කන්ධ කේන්ද්‍රයේ වස්තු ක්‍රියා රේඛා සීට මේ පැත්තෙන්. එහෙනම් මේක ඇල කරන කිට්ටු කරන්න පුළුවන් මේ පොයින්ට් එක චුටු සීට කිට්ටු වෙනවා. එහෙනම් උඩරිමගේ එන්නේ මේ පොයින්ට් එක සීට ආයෙත් පස්සේ. පොඩ්ඩක් අපි මේ අවස්ථාව අලුත් රූපයක් එක්කලා බලමු. මෙතන පොඩ්ඩක් අපහැදිලි. හරි. මෙන්න මෙහෙම තමයි අපි බයිසිකලේ ඉන්න පුළුවන් අවස්ථා අපි ගත්ත අතර හතරවෙනි අවස්ථාවෙන්. ඒතර ඒකේ අපි කිව්වේ මුලින්ම W මෙන්න මේ වගේ හිටියොත් තමයි වෙන්න පුළුවන්. يعني සීට මේ පැත්තෙන් W ක්‍රියා රේඛාව තියෙනවා. ඒතර ඊට අදාළ ආනතිය අපි ගත්තේ θ1 කියලා. θ1 වගේ වුණත් බයිසිකලේ ඉන්නවා කියලා අපි දැන් අපෝර ගත්තා. එතකොට තව මේක කල කරන්න පුළුවන් මම කිව්වේ ඒක. මෙන්න මේ ක්‍රොස් පොයින්ට් එක මෙතනනේ දැන් තියෙන්නේ. මේ ක්‍රොස් පොයින්ට් එක තා චුට්ටක් කල කරොත් ක්‍රොස් පොයින්ට් එක මෙතනට එනවා. තා චුට්ටක් කල කරොත් මෙතනට එනවා. චුට්ටු ආනතලයේ මේ පැත්තට හැම ඇලේ කරන මේ ක්‍රොස් පොයින්ට් එක චුට්ටු කිට්ටු වෙනවා මෙතනට. ඒතර අවසානයේ තීරණාත්මක සම්දිස්ථානේ ඉන්නවා මේ තමිළු වටින් ගහන ලයින් එක. කවදා හරි ආනති වැඩුණාන් පස්සේ ඒක අලුත් රූපයක් එනවනේ. ආනති වැඩි වෙලා ඒ W ක්‍රොස් ලයින් එක මෙතනට එනකොට C හරහා යනකොට ඒතර මේක ආනති මොකක් හරි අපිට විශේෂාගයක් ආතර දැන් θ1 නෙවෙයි හරි. θ වලට ආවද මෙතන දැන් මේ W නැහැ. ඒකත් නැහැ. ආයෙත් පස්සේ එතනින් එහා මෙයා කරනව ගහනවා. මෙන්න මේ තීරය තමයි තීරණාත්මක කෝණය. ආනත්තලේ. ඒතර ඒ අවස්ථාවේදී මෙතන සීමාකාරයක හිතුවොත් F1 සහ R F1 සහ මේකේ සම්ප්‍රයුක්තය යන්නේ මේ W මේ කරා එතෙන්දී මෙයා කර්ම ගහන කිව්වම පස්සේ R වාෂ්ප වෙන කියලා ගන්න පුළුවන් දල වශයෙන්. එතකොට මෙයා අසු දහම් වෙනවා. එතකොට මේක ඝර්ෂණ කෝණය වෙනවා. එහෙනම් මේක ඝර්ෂණ කෝණය වුණා කියන්නේ මේක අනුරෙන් ලැම්ඩා වෙලා නම් මේක කව θ තන ලැම්ඩා වෙනවා. එහෙනම් ඔය විදිහට බයිසිකල් තියන්න ඕන නම් ආනතලයේ තිරස් ආනතිය θ කියලා ගත්තොත් θ අනිවාර්යෙන් කුඩා වෙනවා ලැම්ඩාට. මොකද θ ලැම්ඩාට සමාන වැඩි අවුල් යනවා. θ ලැම්ඩාට කුඩා ඕන විතර පුට් සැගල ඉන්නවා කියලා ගන්න පුළුවන්. හරි එක අපේ හැම තේරෙනවා. මේක සමාන වුණත් ප්‍රශ්නයක් තියෙනවා තේරෙනවා. නමුත් බලමු කොහොම මේක සමීකරණ වලින් මේක හරියටම සාධනය කරගන්නේ කොහොමද කියලා ඊළඟට. මොකෝ මේ මෙතෙක් කළා අපි කරේ මේ දල වශයෙන් එන්න පුළුවන් රූපේ මොකද්ද කියලා. රූප හයක් තියෙනවා. හයෙන් මොකද්ද කියලා අල්ලගත්තේ කරේ. දැන් ඒක තර්කානුකූලව ඔප්පු කරලා පෙන්නන්නත් ඕනේ. බලමු මේක ඊළඟට. හරි. එතකොට මෙතනදී අපිට වළංගු තොරතුරු තමයි මේක. අපිට ගන්න පුළුවන් බයිසිකලේ ඉන්නවා සමතුලිතව. මෙතන සීමාකාරය නැද්ද කියලා කියන්න බෑ. හැබැයි සමතුලිත නිසා අපිට වළංගු මූලික තොරතුරු F1 අනිවාර්යෙන් කුඩා හෝ සමානයි mu p කියලා ගන්න පුළුවන්. නැත්නම් තොන F1 කුඩා හෝ සමානයි ඝර්ෂණ කෝණය ලැම්ඩා නම් tan ලැම්ඩා p කියලා ගන්න පුළුවන් ඝර්ෂණ කෝණය ලැම්ඩා විතර. ඒතර අපිට කෝණයක් අතර නිසා මම පාවිච්චි කරනවා මේක. හේතුව මට ලැම්ඩා සොරෙන් තමයි මේ ඇල්ෆා ගේ සම්බන්ධය හොයාගන්න. හරියට ඔහොම හිතලා මම ඉතින් මෙතනට යන්න නන්නේ අපි ගාන යන මුල්නුත් කරේ එක F1 සහ P හොයා ගන්න ඕනේ. හරි බලමු. ඉස්සලා මම කරන්නේ මේක F1 P හොයා ගන්න ඕනේ. ඔව්. මම තලයේ දිගේ ඉහළට බලවල විජයක සමාන බිඳුවකින් කතන්දර සලකනවා. හේතුව පද සමතුලිත නිසා ඕන දිශාවකට බලවල විජයක ශුන්‍යයි. ඕන ලක්ෂයකට ගුණ ශුන්‍යයි. ඒතර එහෙම ගත්තොත් මට එනවා. ඒතර මේ කණු ඍණ ඇල්ෆා cos. එතකොට F1 සමානයි W sin alpha කියලා. එතකොට මට P හොයාගන්න එපා. දැන් මට P හොයන්න ලේසි මේ D ලක්ෂයට ගුණ ගත්තා හරිය. D ලක්ෂයට ගුණ සමාන කරන බිඳුව. එතකොට මට මොකක්ද දෙන්නේ? D ලක්ෂයෙන් එනවා මේ පැත්ත නිසා මේ මෙතන දුර 2යි කියලා අපි දන්නවා. ඒක ධන ගුණය 2 AP. එතකොට W මං අර කලින් කරාගෙන නැති කරගන්න මෙන්න එහෙම කළා. W මේ පැත්තට කඩාගත්තොත් මට එනවා මේ කණු ඍණ ඇල්ෆා. එතකොට මේ කණු ඍණ ඇල්ෆා මේ කණු ඍණ ඇල්ෆා. එතකොට W sin alpha කියන මේ පැත්තට කඩුවා. W මෙහෙට කඩුවොත් එනවා මට W cos alpha. හරි. මේක alpha, මේක කණු ඍණ alpha, මේක කණු ඍණ alpha, මේක alpha. right. එතකොට එහෙම කරාම පස්සේ මේ W අතුරු ගහනවා. හරි. එතකොට W ගෙන් ගුණ. මම ගන්නේ මේ පැත්තට ගුණ නිසා. එතකොට මෙයාගෙන් එන ඍණ ගුණයක්, මෙයාගෙන් එන ඍණ ගුණයක්. එතකොට මේ දුර එන්නේ අපිට මේ දුර A ඍණ D. එහෙනම් මේ දුර එන්නේ A ධන D.
හේතු මේක R&D නිසා. මොකද මේක සම්පූර්ණ දෙක 2යි A 2ට මේ ටික හරි මේ දෙක එකතු 2යි. එහෙනම් ඍණ A ධන D W cos alpha මේ උසෙන් H එක මේ උසත් H ඍණ H W sin alpha සමාන බිඳුව කියලා ගන්න පුළුවන්. මෙතනින් P ගන්න පුළුවන් මට P සමානයි A ධන D cos alpha ධන H sin alpha පිටතින් W බෙදීම 2යි එක. දැන් අපි දන්න කාතන්දර මේකනේ. සෝරි මේක F1 කුඩා සමාන tan lambda P මගින් බැවින් කියලා. අපිට ගන්න පුළුවන් W sin alpha කුඩා සමානයි tan lambda P කියන්නේ A ධන D cos alpha ධන H sin alpha බෙදීම 2යි W කියලා. W හවුස් වෙලා ඔක්කොම බෙදනවා ඊට පස්සේ W හවුස් වෙන පස්සේ මේ ස්ථාන ඔක්කොම බෙදනවාම cos alpha විතර මට එනවා. ඒතර 2යි tan alpha. તો tan lambda මට පේනවා කමන්න එක හැම තියාගමු. tan lambda A ධන D ධන H tan alpha. එතකොට මම tan lambda එක තැන alpha එක තැන ගන්න උත්සාහ කරනවා. එතකොට මට එනවා 2යි tan lambda tan alpha ඍණ මේකයි ගුණලා tan lambda H tan alpha ඊට විශාලව සමාන A ධන D tan alpha කියලා tan lambda කියලා. එතකොට මේකෙන් 2යි A ඍණ tan lambda H tan alpha තනි කරගත්තොත් විශාලව සමාන ඊට වඩා A ධන D tan lambda. මට ඕනේ alpha ට සමානතාවක් වන්න නිසා මට තේරෙනවා මම අර කලින් lambda දාගත්තේ කෝණයක් ඕන වෙයි කියලා හිතලා. නමුත් මේක මට තේරෙන වැඩක් නැහැ කියලා මම ඒකට mu කියලා දානවා. mu h tan alpha ට වඩා විශාලව සමාන A ධන D mu. එතකොට හරි දැන් මෙතන තියෙන පොඩි ප්‍රශ්නේ තමයි මෙතන ඉහාට මේක උත්තර කරන්න මේ 2 ඇරෙන mu h ධනතරෙන්ද බිඳුවද ඒ ප්‍රශ්නේ තියෙනවා. චුට්ටක් බලුවොත් මෙහෙම. අපිට දීලා දෙන කාරණා මොකද්ද? mu ට වඩා වැඩි A ඍණ D බෙදීම h කියලා. මේක පොඩ්ඩක් හරස් කරොත් මොකද වෙන්නේ? mu h ට වඩා වැඩි A ඍණ D. ඒතර මේ D මෙහෙට ගත්තොත් මට එනවා එකකින් මොකද? D ට වඩා වැඩි A ඍණ mu h. අපිට දීලා තියෙන D කියන ධන සංඛ්‍යාවක් කියලා. එහෙනම් මොකෝ? D කියන ධන සංඛ්‍යාව. ඊටත් වඩා වැඩි A ඍණ mu h. යුරේකා. ඒ කියන්නේ D ධනාගයක් මේකත් ධනාගයක්. එහෙනම් A ඍණ mu h ධනාගයක් නම් මේ දින මොකද්ද? A ඍණ mu h ට ඒකතු කරලානේ. A ඍණ mu h ට ඒකක් එකතු කරොත් වෙන්නේ අපේ කොහොමද? 2යි A ඍණ mu h. ඕකේ. එහෙනම් මේක ධනාගයක්. නම් බය නැතුව බෙදන්න පුළුවන්. දැක්කද? ඒකත් ඔයගොල්ලෝ කියන්න ඕන කාරණේ. නැත්නම් ඔයගොල්ලෝ කියන්නේ බෙදන්න බෑනේ අපිට. එකක් ගානතුරු තියලා තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන ගතිය. එහෙනම් ඒක නිසා බෙදන්න පුළුවන්. බෙදලා tan alpha උක්ත කරන්න පුළුවන්. ඒතර මේකෙන් එහෙනම් tan alpha උක්ත කරලා ගන්න පුළුවන් කොහොමද? tan alpha ඩා විශාලව සමාන කවුද? mu A ධන D බෙදීම 2A ඍණ mu h කියලා. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා මේක දිහා බලුවාන් පස්සේ tan කියන්නේ alpha කියන සුළු කෝණයක්. අපි දන්න alpha කියන එක 90ට අඩුයි. බිඳුවට වැඩි. එහෙනම් tan alpha ගේ උපරිමක ගන්න පුළුවන් අපිට. alpha කියන එක alpha max කියලා ගමු. alpha max සමාන මොකද්ද? tan ප්‍රතිලෝම mu A ධන D බෙදීම 2A ඍණ mu h කියන දැක්ක. තොර ඔකදාන කතන්දරේ අපි අර ඉංගියා කියන්නේ අනුමාන කළ රූපයෙන් හර රූප තෝරගෙන ඒ හර රූපයේ ඔස්සේ ගණනය කිරීමක් කරලා අවශ්‍ය පිළිතුරු ලබා ගත්තා. ගැටලුව අවසానයි.